ඔන්න ඉතින් අපි සුදු බෝලයෙන් අපි ලෑස්ති කරපු කිරි අම්මා දානේ වීඩියෝස් වගේක් ඔයාලත් එක්කත් බෙදා ගන්න හිතුවා. මේ තියෙන්නේ කිරි පැණි කිරිපත් අම්මලා නැන්දලා එකතු වෙලා හදන වෙලාවේ වීඩියෝ ටික. බලාගෙන සිරිත් විරිත් අනුව යාළුවා මේ කිරි අම්මා දානේ දෙනත් විදි වෙනස් වෙනවා. ඉතින් මේ කට්ටිය කියන විදිහට තමයි අපි ඒක සංවිධානය කරේ. අම්මලා එකතු වෙලා කිරි පැණි හදන්න ලෑස්ති වෙන වෙලාවේ පත්තිනි මේනගේ පිළිමේ කපු මහත්තයා ගෙදරට වඩම්මගෙන ආවා. ඇවිල්ලා පහන් පත්තු කරලා බුදුරජාණන් වහන්සේගේ පාන පත්තු කරලා මල් පූජා කරලා වන්දනාමාන කරලා පිළිමේ අපිට පාර දීලා ගියා. පාන්දර එනවා කියලා කිරි අම්මාවරුත් එක්ක. ඊට පස්සේ ඉතින් මේ අතර යන වීඩියෝස් වගේක් පහන් පත්තු කරලා ආශිර්වාද කරනවා වන්දනා කරනවා පත්තිනි මෑණියන්ට ආරාධනා කරනවා නිවසට වඩින්න කියලා. පිරිසිදු පිරුවට ඇඳ පේවෙන්නේ දානෙට සත් දෙන එන බව දන්නේ පත්තිනි දෙවියොත් සමග වඩින්නේ කඩුල්ල ගාවට නැවිත් සිටින්නේ පළමුව මංසල කවුද සිටින්නේ නාගදෙවිඳු සහ පිරිස සිටින්නේ කිරි අම්මාවරු ඇවිත් සිටින්නේ. මුලින්ම අපි පිළිල කරගත්තු පිරිකර කිරි අම්මාවරුන්ට පූජා කරා. ඊට පස්සේ තමයි කපු මහත්තයා කවි කියන සිනහා සිරිරැලි නිතේ නිතේ නංවා ලෝසත කරුණාවෙන් සනසව්වා. කෛලාශ් බබා හරි ආසාවෙන් මුල ටික හිටියා අඩන්නේ කරන්නේ නැතුව. පස්සේ නම් පොඩ්ඩක් විතර යාට නිදිමතක් ඇවිල්ලා ඇඬුවා. ඒත් මුල ටික ආසාවෙන් හිටියා. යාට අලුත් දෙයක් නිසා යා වෙනසක් නිසා යා බලන්න ඇති මොකද මේ වෙන්නේ කියලා එයත් එක්ක. වැඩ ගොඩක් අස්සේ ඉතින් වීඩියෝ කරේ. පොඩි වීඩියෝස් තමයි තියෙන්නේ. වීඩියෝස් ගන්න වෙලාවක් නෑ ඒ වැඩත් එක්ක.